Hey guys, welcome back to my YouTube channel. ඔන්න ඉතින් මම ඔයාලට කලින් වීඩියෝ එකේ කිව්වනේ quantum superposition ගැන අලුත් වීඩියෝ එකක් මම ඉස්සරහට අරගෙන එන්නම් කියලා. ඉතින් අද මම අරගෙන අවිලා තියෙන්නේ ඒ වීඩියෝ එක. ඉතින් ඒක නිසා අද මම හදන්නේ මේ quantum superposition කියලා කියන්නේ මොකක්ද කියලා සරලව සහ පැහැදිලිව explain කරලා දෙන්න. ඉතින් ඔයාලා මෙන්න මේ කෝට් එක මීට කලිනුත් අහලා ඇති. Particles stay almost in every possible state or doing multiple things at once until we observe. අපි නිරීක්ෂණය කරන තුරු අංශු එක විට දේවල් කිහිපයක් කරමින් හෝ එක විට ස්ථාන කිහිපයක සිටී. ඉතින් මෙන්න මේ මෙටාෆෝ එකෙන් එහෙම නැත්නම් මේ වාක්‍යයෙන් ගොඩක් අයව නම ගැවලා තියෙනවා. ඉතින් මේකෙන් quantum physics මේ තියෙනවට වඩා අවුල් සහගත වෙලා තේරුම් ගන්න අමාරු වෙලා තියෙනවා. හරි ඉතින් අපි දැන් සාමාන්‍යයෙන් මේ මෙටාෆෝ එකක් කියලා කියන්නේ හරියට නිකන් උපමාවක් වගේ. ඒ කියන්නේ හිතන්නකෝ දැන් අපි ඇත්තටම ඒ දේ එහෙම නෙමෙයි. හැබැයි අපි ඒක දෙයකට උපමා කරලා පෙන්නනවා මෙන්න මේ වගේ තමයි ඒ දේ කියලා. හිතන්නකෝ තනකොළ දැන් හිතන්නකෝ ග්‍රවුන්ඩ් එකක් තනකොළ වෙවිච්ච ග්‍රවුන්ඩ් එකක් තියෙනවා. දැන් ওই අපි ඉස්සර කවිවල එහෙම තියෙන්නේ නිල් තනකොළ පිට්ටනියක් කියලා. ඒ කියන්නේ තනකොළ පිට්ටනිය ඇත්තටම නිල් පාටද? එහෙම නිල් පාට නැහැ. තනකොළ පිට්ටනිය කොළ පාටයි. හැබැයි ඒක අර ලස්සන කරලා ඒක අර ලස්සනට වැඩියෙන් පෙන්වන්න අපි ඒකට කියනවා නිල් පාටයි කියලා. අපි ඒක කොළ පාට රිප්‍රසන්ට් කරලා තියෙන්නේ නිල් පාටින්. හැබැයි මේක බලලා කවුරු හරි හිතුවොත් එහෙම තනකොළ ඇත්තටම නිල් පාටයි කියලා ඒක වැරදි අදහසක් නේ. ඉතින් මෙතනත් වෙලා තියෙන්නේ අන්න ඒ වගේ දෙයක් තමයි. ඉතින් එහෙනම් අපි දැන් බලමු මේ මෙටාෆෝ එකේ තියෙන අපි වරදව වටහාගෙන තියෙන දේවල් ටික මොනවාද කියලා. Particles stay in multiple places at once. අංශු එක විට ස්ථාන කිහිපයක සිටීම. හරි ඉතින් ඔබ්සර්ව් කරන කලින් මේ particles දැන් කිහිපයක එක විට ඉන්නවා කියන එක හරි දේවල් කිහිපයක් එක විට කරමින් ඉන්නවා කියන එක හරි තමයි මේ quantum superposition වල තියෙන ලොකුම වැරදි අදහස. ඉතින් එහෙනම් ඔබ්සර්ව් කරන කලින් කොහොමද මේ particles තියෙන්නේ? මොන වගේ ස්ටේට් එකකද ඒවා තියෙන්නේ? ඉතින් එන්න ඒ ප්‍රශ්නෙට උත්තරය තමයි දැන් අපි බලන්න යන්නේ. The system is described by a single quantum state that is a combination of all possible outcomes. ඒ කියන්නේ quantum superposition කියලා කියන්නේ යම්කිසි සිස්ටම් එකක් ඔබ්සර්ව් කරාට පස්සේ එන්න පුළුවන් outcomes. ඒ කියන්නේ ප්‍රතිඵල කිහිපයක් තියෙනවානේ. ඉතින් මේ ප්‍රතිඵල ඔක්කොගෙම එකතුවක් විදිහට මේ සිස්ටම් එක describe කිරීමක් තමයි අපි quantum superposition කියන state එක කියලා define කරන්නේ. හැබැයි ඒකෙන් කියන්නේ නැහැ අපි ඔබ්සර්ව් කරාම පස්සේ මේ සිස්ටම් එකෙන් එන්න පුළුවන් ඔක්කොම ප්‍රතිඵල එහෙම නැත්නම් outcomes ටික ඔබ්සර්ව් කරන කලින් තියෙන මෙන්න මේ quantum superposition කියන state එකේදී ඒ ඔක්කොම ටික එකපාරට සිස්ටම් එක ඇතුලේ වෙනවා කියන එක. ඒකෙන් අදහස් කරන්නේ අපි ඔබ්සර්ව් කරන්න කලින් මේ සිස්ටම් එක ඇතුලේ වෙන්නේ මොනවද කියන එක දන්නේ නැහැ. ඒකට ඩෙෆිනිෂන් එකක් දීලා නැහැ තාම. ඒ කියන්නේ ඒක undefined. ඉතින් මෙන්න මේ අපි ඒකට කියනවා අපි ඒක තියෙන probabilities විදිහට තියෙනවා කියලා. ඒ කියන්නේ ඒ outcomes ටික ඔක්කොම යම්කිසි probability එකක් විදිහට තමයි තියෙන්නේ. හැබැයි මේ සිස්ටම් එකේ definite value එකක් නැහැ. ඉතින් අපි observe කරාම observe කරනවා කියන එක වැරදි. ඒ කියන්නේ environment එක observe කරාම තමයි ඒ සිස්ටම් එක quantum superposition එකෙන් මිදලා අර අපි කියන දැන් outcomes වලින් එකක් කියන්නේ ප්‍රතිඵල වලින් එකක් අරගන්නේ. ඉතින් මේ කලින් මෙටාෆෝ එකේ තියෙන ගොඩක් කටි misunderstand කරගෙන තියෙන අනිත් දේ තමයි ඔබ්සර්ව් කරනවා කියන එක. ඔබ්සර්ව් කරනවා කියන වචනේ. ඉතින් මේ වචනේ ගොඩක් අය misunderstand කරගෙන තියෙනවා අපි ඔබ්සර්ව් කරනවා කියලා කියන්නේ අපි බලාගෙන ඉන්න එක කියලා. හරිද? එතකොට මම කලින් වීඩියෝ එකේ කියලා දුන්නා observer effect කියන එක ගැන පොඩි idea එකක් දුන්නා මම ඔයාලට. ඉතින් කවුරු හරි ඒක බලපු නැති කෙනෙක් ඉන්නවා නම් මම description එකේ link එක දාලා තියෙනවා. ඔයාලට ගිහින් බලන්න පුළුවන්. ඉතින් මේ ඔබ්සර්ව් කරනවා කියලා කියන්නේ ඇත්තටම මිනිස්සෙක් කවුරු හරි මිනිස්සෙක් ඒක දිහා බලාගෙන ඉන්න එක නෙමෙයි. ඉතින් මම ඒකෙදිත් කිව්වා මේ quantum superposition එක බිඳ වැටිලා particle එකක් එක outcome එකක් පටන් ගන්න මිනිස්සෙක් බලාගෙන හිටියහම විතරක් නෙමෙයි. එහෙම වෙන්නේ මේ particle එක එයාගේ අවර තියෙන එයාගේ surrounding එකේ තියෙන environment එකත් එක්ක interact කරන්න ගත්තට පස්සේ. ඒ කියන්නේ light එක air එක ඒ හැම දෙයක්ම එක්ක interact කරන්න ගත්තට පස්සේ තමයි මෙයාට මේ quantum superposition එකෙන් එයාගේ quantum superposition එක බිඳ වැටිලා එයා එක outcome එකක් දෙන්න පටන් ගන්නවා.
ඉතින් මේ විදිහට පාටිකල් එකක් එයාගේ වටේ තියෙන සරවුන්ඩින් එකේ තියෙන එන්වයරන්මන්ට් එකත් එක්ක ඉන්ටරැක්ට් කරාම පස්සේ ඒ පාටිකල් එකේ ඉන්ෆර්මේෂන් මේ එන්වයරන්මන්ට් එකට ලීක් වෙනවා. ඒ කියන්නේ මේ එන්වයරන්මන්ට් එක දැනගන්නවා එයාගේ ඉන්ෆර්මේෂන් මේ පාටිකල් එකේ. එතකොට එහෙම වුණාම මේ පාටිකල් එකට බැරි වෙනවා තව දුරටත් අර ක්වොන්ටම් සුපර්පොසිෂන් කියන අපි නොදන්නා තත්ත්වය, ඒ කියන්නේ unknown phase එක කන්ටිනියු කරගෙන යන්න. ඉතින් එයාට එතකොට සිද්ධ වෙනවා මේ ක්වොන්ටම් සුපර්පොසිෂන් කියන ස්ටේට් එක අයින් කරලා එක අවුට්කම් එකක් මොකක් හරි අරගන්න. ඉතින් මේක අනිවාර්යයෙන්ම මිනිස්සෙක් බලාගෙන හිටියත් මිනිස්සෙක් බලාගෙන හිටියේ නැතත් මේ පාටිකල් එක එන්වයරන්මන්ට් එකත් එක්ක ඉන්ටරැක්ට් කරන ගත්ත ගමන් වෙන දෙයක්. හරි. ඔයාලට මේ දේ තවත් තේරෙන්න අපි මුලින්ම කම්ප්ලෙක්ස් එක්සැම්පල්ස් වලට යන්න කලින් හරිම සිම්පල් ඉන්ටර්ප්‍රිටේෂන් එකකින්, ඒ කියන්නේ පැහැදිලි කිරීමකින් මේ දේ තේරුම් ගන්න බලමු. ඔන්න හිතන්නකෝ අපි කාසියක් උඩ දානවා. ඉතින් මේ කාසිය උඩ දැම්මහම මොකද වෙන්නේ? කාසිය උඩට ගිහිල්ලා විසලා ගිහිල්ලා ඊට පස්සේ ඒක මේසයක් හරි බිමට හරි වැටිලා head or tail කියන options දෙකෙන් එකක් දෙනවා. අපේ මේ කාසිය මේසෙ උඩට වැටෙන්න කලින් උඩට ගිහිල්ලා කැරකි තියෙනවානේ. එතකොට එහෙම කැරකි තියෙනකොට අපිට head ද tail ද කියලා option එකක් ඒ වෙලාව ඇවිල්ලා නැහැ. එතකොට අපි වැටෙන්න කලින් දන්නේ නැහැ මේක වැටුනහම ඉන්නේ head එකක්ද එහෙම නැත්නම් tail එකක්ද කියලා. ඉතින් එතකොට මේ coin එක මේසයක් උඩට වැටෙන්න කලින් උඩ ගිහින් තියෙන ස්ටේට් එක ඉක්වල් වෙනවා ක්වොන්ටම් සුපර්පොසිෂන් ස්ටේට් එකකට. ඒ කියන්නේ අපි එතකොට ඩෙෆිනිට් වැලියු එකක් දන්නේ නැහැ. ඒ වගේම තමයි මොකක් හරි පාටිකල් එකක් ක්වොන්ටම් සුපර්පොසිෂන් කියන ස්ටේට් එකේ තියෙද්දී අපි ඒක කරන්නේ මොකද්ද? ඒකේ ඩෙෆිනිට් වැලියු එකක් දන්නේ නැහැ. එහෙමයි කියලා එතකොට කාසියේ head and tail දෙකම තියෙනවා කියලා අපිට කියන්න බැහැනේ. එතකොට ඒ වගේ තමයි ක්වොන්ටම් සුපර්පොසිෂන් වල. ඉතින් ඊට පස්සේ මේ කාසිය මේසේ උඩට හරි බිමට හරි වැටිලානේ අපිට මේ head or tail කියන options දෙකෙන් එකක් දෙන්නේ. ඉතින් එතකොට මේ කලින් අර අපේ කලින් definition එකේ විදිහට ගත්තොත් particle එකක් environment එකත් එක්ක interact කරාම තමයිනේ එයාගේ options අර outcomes දෙකෙන් හෝ outcomes කිහිපයකින් එකක් එයා අරගන්නේ. ඉතින් ඒ වගේම බැලුවොත් මෙතන particle එක විදිහට ගන්න පුළුවන් coin එක. එතකොට environment එක තමයි මේ table එක. ඉතින් එතකොට මේ coin එක ඇවිල්ලා මේ environment කියන table එකත් එක්ක interact කරාම, ඒ කියන්නේ ඒක වැදුනහම තමයි එයාට දෙන්න පුළුවන් options දෙක head or tail ඒ දෙකෙන් එකක් අපිට පෙන්වන්නේ. ඉතින් එතකොට මිනිස්සෙක් බලාගෙන හිටියේ නෑ කියලා එහෙම මේ ඒ coin එක දෙන්න එකේ වෙනසක් වෙන්නේ නෑනේ. ඒ කියන්නේ දැන් අපි බලාගෙන හිටියේ නැත්තම් coin එක උඩට ගිහින් කැරකි තියනවාද? එහෙම නෑනේ. ඉතින් quantum superposition වලත් දෙන්නේ ඒ වගේ දෙයක් තමයි. අන්න ඒ නිසා තමයි මේ observe effect කියලා කියන්නේ environment එකත් එක්ක particle එකක් react කරාම පස්සේ quantum superposition එක නැති වෙන එක මිස මේ මිනිස්සෙක් කවුරු හරි බලාගෙන හිටියා කියලා එහෙම වෙන දෙයක් එහෙම බලාගෙන හිටියේ නෑ කියලා වෙන දෙයක් නෙමෙයි කියලා කියන්නේ. ඉතින් මුලින්ම සයන්ටිස්ට්ලා මේ එක්ස්පෙරිමන්ට් මේ concept එක ගැන ඉදිරිපත් කරද්දී ඇල්බර්ට් අයින්ස්ටයින්, ෂෝඩින්ගර් වගේ සයන්ටිස්ට්ලා මේ concept එකට කැමති වුණේ නැහැ. ඒක පිළිගන්න කැමති වුණේ නැහැ. ඉතින් ඒක නිසා මේ ෂෝඩින්ගර් කියන සයන්ටිස්ට් එක්ස්පෙරිමන්ට් එකක් ඩිසයින් කරා පූසෙක් වරගෙන මේ concept එක බොරු කියලා පෙන්වන්න. ඉතින් මේ ෂෝඩින්ගර් ඩිසයින් කරපු එක්ස්පෙරිමන්ට් එක, ඒ කියන්නේ මේ ක්වොන්ටම් මෙකැනික්ස් කියලා කියන්නේ බොරුවක් කියලා පෙන්වන්න ඩිසයින් කරපු මේ එක්ස්පෙරිමන්ට් එක දැන් වෙදී ක්වොන්ටම් මෙකැනික්ස් වල ගොඩක් ප්‍රසිද්ධ එක්ස්පෙරිමන්ට් එකක් වෙලා තියෙනවා. ඉතින් මේකේ නම තමයි ෂෝඩින්ගර්ස් කැට් එක්ස්පෙරිමන්ට්. එතකොට මෙතනදී මුලින්ම වෙන්නේ අපි හොඳට ක්ලෝස් කරන්න පුළුවන් කියන්නේ හොඳ මේ මුකුත් අර ඉන්ටරැක්ට් ඒ කියන්නේ එක්ස්ටර්නල් එන්වයරන්මන්ට් එකත් එක්ක ඉන්ටරැක්ෂන්ස් තියෙන දැරි විදිහේ පෙට්ටියක් අරගෙන මුලින්ම අපි ඒකට දානවා රේඩියෝ ඇක්ටිව් ඇටම් එකක්. සිංහලෙන් කිව්වොත් විකිරණශීලී ඇටම් එකක්. එතකොට මේ එක්ස්පෙරිමන්ට් එකේ එකම ක්වොන්ටම් පාර්ට් එක තමයි මේ රේඩියෝ ඇක්ටිව් ඇටම් එක. ඒකට සමහර අය කියනවා ක්වොන්ටම් ට්‍රිගර් එකක් කියලා. ඒ කියන්නේ මොකද ඒක විතරයි අර අපිට එක්ස්ටර්නල් එන්වයරන්මන්ට් එකත් එක්ක ඉන්ටරැක්ට් කරන්නේ නැති නිකන් අර ක්වොන්ටම් විදිහට වෙන්න පුළුවන් රැන්ඩම් දෙයකට මේ එක්ස්පෙරිමන්ට් එකේ තියෙන්නේ. ඒ කියන්නේ අපි මේ ඇටම් එක මෙෂර් කරන්න කලින්, ඒ කියන්නේ මේ ඇටම් එකේ රේඩියේෂන් එකක් එනවද නැද්ද කියලා මෙෂර් කරන්න කලින් මේ ඇටම් එක ඩිකේ වීමේ හෝ නොවීමේ
probability එකක් එහෙම නැත්නම් සම්භාවිතාවක් විතරයි තියෙන්නේ. ඉතින් එතකොට මේ ඇටම් එකක් ඔයාලා දන්නේ නැත්නම් රේඩියෝ ඇටම් එකක් රේඩියෝඇක්ටිව් ඇටම් එකක් ඩිකේ වුණාම මොකද වෙන්නේ කියලා රේඩියෝඇක්ටිව් ඇටම් එකක් ඩිකේ වුණාම වෙන්නේ මොකක් හරි රේඩියේෂන් එකක් දෙන එක. ඊළඟට මේ බොක්ස් එකට දාන මේන්ම පාර්ට් එක තමයි මේන්ම දේ තමයි පූසා. එහෙම නැත්නම් කැට්. ඉතින් මේ පූසාව ගොඩක් කට්ටිය හිතනවා මෙයා අපි අර දැන් ක්වොන්ටම් සුපර්පොසිෂන් විදිහට බැලුවොත් එහෙම ෂෝඩින්ගර් කියන්නේ ඒක අර විහිළුවට ලක් කරන්නේ එයා කියන්නේ ඒ වගේ එකක් තමයි. මොකද එයා කියනවා එහෙම වුණොත් එහෙම මේ පූසත් අපි බොක්ස් එක ඕපන් කරන්න කලින් මැරිලා සහ ජීවත් වෙලා කියන දෙවිදිහටම ඉන්න ඕන කියලා. ඉතින් ඒක ඇත්තටම අන්රියලිස්ටික් නේ. කියන්නේ ඒක වෙන්න බැරි දෙයක් නේ. ඉතින් එතකොට ඒ ඇත්තටම මේ පූසා කියන කෙනා පූසා මේ සතා මෙයා ලිවිං සතෙක්නේ කියන්නේ ජීවත් වෙන සතෙක්නේ. එතකොට එයා ක්වොන්ටම් මේ පාර්ට් එකක් නෙමෙයි මේ එක්ස්පෙරිමන්ට් එකේ. මොකද එයා හුස්ම ගන්නවා. එයාගේ එතකොට එයා හුස්ම ගන්නකොට එයා එළියේ තියෙන වාතයත් එක්ක ඒ කියන්නේ බොක්ස් එක ඇතුලේ තියෙන වාතයත් එක්ක ඉන්ටරැක්ට් කරනවා. සහ එයාගේ ඇඟෙන් රේඩියේෂන්ස් පිට වෙනවා. ඒ කියන්නේ හීට් රේස් හීට් එක පිට වෙනවා. අපි ඕනම ජීවියෙක්ගේ ඔයාලා දන්නවා ඇති අපි ජීවත් වෙද්දී අපේ ඇඟෙන් උණුසුමක් පිට වෙනවා. ඉතින් එතකොට එයාගේ ඒ හීට් එකෙන් එයාගේ බ්‍රීතිං පැටර්න්ස් වලින් එන්වයරන්මන්ට් එක ඕල්රෙඩි දන්නවා එයා ජීවත් වෙලාද නැත්නම් එයා මැරිලාද කියලා. එතකොට එහෙම වුණාම මේ පූසට ක්වොන්ටම් පාර්ට් එකක් විදිහට ඉන්න බෑ මේ එක්ස්පෙරිමන්ට් එකේ. එතකොට වෙන්නේ මේ රේඩියේෂන්ස් මේ රේඩියේෂන් එකක් අර ඇටම් එකෙන් ක්වොන්ටම් අපේ එකම ක්වොන්ටම් පාර්ට් එක වෙන ඇටම් එකේ රේඩියේෂන් එකක් පිට වුණොත් එහෙම ඒ කියන්නේ රේඩියේෂන් එකක් එළියට ආවොත් මේ පූසට ජීවත් වෙලා මැරිලා ඉන්න පුළුවන්. මේ රේඩියේෂන් එකක් ආවෙ නැත්නම් යාට ජීවත් වෙලා ඉන්න පුළුවන්. ඉතින් මෙතනදී මේ පූස ජීවත් වෙනවද මැරෙනවද කියන එක තීරණය වෙන්නේ අර ඇටම් එක රේඩියෝඇක්ටිව් ඇටම් එක ඩිකේ වෙලා රේඩියේෂන් එකක් දෙනවද එහෙම නැත්නම් දෙන්නේ නැද්ද කියන probabilities දෙක කියන්නේ ඒ දෙක මත. ඉතින් ඊළඟට අපි බොක්ස් එකට දානවා ගිගා කවුන්ට් එකක්. ගිගා කවුන්ට් එකක් කියලා කියන්නේ measuring instrument එකක්. එතකොට මේකේ measure කරන්නේ radiations. ඉතින් මේ ගිගා කවුන්ට් එක දැම්මට පස්සේ අපේ මේ එක්ස්පෙරිමන්ට් එකේ තිබ්බ එකම ක්වොන්ටම් පාර්ට් එක වෙන අර රේඩියෝඇක්ටිව් ඇටම් එක තියෙනවානේ. ඒ රේඩියෝඇක්ටිව් ඇටම් එකේ ක්වොන්ටම් සුපර්පොසිෂන් කියන ස්ටේට් එක බිඳෙනවා මේ ගිගා කවුන්ට් එක ඉන්සර්ට් කරාම පස්සේ. මොකද මේ ගිගා කවුන්ට් එකෙන් ඔබ්සර්ව් කරනවා අර ඇටම් එකෙන් රේඩියේෂන් එකක් දෙනවද නැද්ද කියලා. එතකොට ඒ ඇටම් එකට අනිවාර්යෙන් ඉන්ටරැක්ට් කරන්න වෙනවා මේ ගිගා කවුන්ට් එකත් එක්ක. ඉතින් ඒ ගිගා කවුන්ට් එකෙන් දාන එකෙන් වෙන්නේ මේ එක්ස්පෙරිමන්ට් එකේ තියෙන එකම ක්වොන්ටම් පාර්ට් එකක් ඇත්තටම විනාශ වෙලා යනවා. මොකද එතකොට මේක ක්වොන්ටම් එක්ස්පෙරිමන්ට් එකක් වෙන්නේ නැහැ ඇත්තටම. එතකොට මේක ක්වොන්ටම් එක්ස්පෙරිමන්ට් එකක් ඇත්තද ඒ කියන්නේ ක්වොන්ටම් සුපර්පොසිෂන් කියන එක ඇත්තද බොරුද කියන එක එක්ස්ප්ලেইন කරන්න ගන්න පුළුවන් එක්ස්පෙරිමන්ට් එකක් නෙමෙයි ඇත්තටම. ඉතින් ෆයිනලි අපි මේ අපේ සෙටප් එකට එක්ස්පෙරිමන්ට් එකේ මේ බොක්ස් එක ඇතුළට දාන්නේ වසබඳුනක්. ඒ කියන්නේ පොයිසන් එකක් දාපු භාජනයක්. ඉතින් ඇත්තටම මෙතනදි වෙන්නේ මුලින්ම අර රේඩියෝ ඇක්ටිව් ඇටම් එකෙන් මොකක් හරි ඩිකේ වෙලා රේඩියේෂන් එකක් දුන්නොත් රේඩියේෂන් එකක් දුන්නොත් මේ ගිගා කවුන්ට් එක ක්ලික් වෙනවා. එතකොට මේ ගිගා කවුන්ට් එකෙන් අර රේඩියේෂන් එක ඔබ්සර්ව් කරලා ඒක ක්ලික් වෙනවා. එහෙම ක්ලික් වුණොත් එහෙම අර මේ අපි දාපු වසබඳුන තියෙන්නේ. ඒ වසබඳුන බිඳෙනවා. ඒක බිඳුනොත් පූසාට ඒ වස මේවා වෙලා එතකොට යා මැරෙනවා. හැබැයි මේ රේඩියෝ ඇක්ටිව් ඇටම් එකෙන් එහෙම මේ රේඩියේෂන් එකක් දුන්නේ නැත්නම් ඩිකේ උනේ නැත්නම් ගිගා කවුන්ට් එක ක්ලික් වෙන්නේ නැහැ. එතකොට වසබඳුන බිඳෙන්නෙත් නැහැ. එතකොට පූසා ජීවත් වෙනවා. ඉතින් එතකොට මේක තමයි මේ එක්ස්පෙරිමන්ට් එකේදී ඇත්තටම කිව්වොත් වෙන්නේ. ඉතින් ඇත්තටම දැන් මේ එක්ස්පෙරිමන්ට් එකේ ක්වොන්ටම් පාර්ට් එකක් තියනවද? නැහැ. මේ එක්ස්පෙරිමන්ට් එකේ ක්වොන්ටම් පාර්ට් එකක් නැත්තේ අපි තිබ්බ එකම ක්වොන්ටම් පාර්ට් එකක් ඒකටත් මෙෂරින් ඉන්ස්ට්‍රුමන්ට් එකක් දැම්මා. ඉතින් එතකොට අපි ඒක ඔබ්සර්ව් කරනවා. අපි නෙමෙයි මෙෂරින් ඉන්ස්ට්‍රුමන්ට් එකේ ඔබ්සර්ව් කරනවා. ඒ කියන්නේ ඉන්ටරැක්ට් කරනවා ඒකත් එක්ක. එතකොට එයාගේ ක්වොන්ටම් සුපර්පොසිෂන් එකක් නැති වෙනවා. එතකොට අනිවාර්යයෙන්ම මේ ඇටම් එක එක්ක ඩිකේ වෙනවා. එක්ක ඩිකේ වෙන්නේ නැහැ. එතකොට අපි මේ බොක්ස් එක ඕපන් කරන්නත් කලින්ම මේ ඇටම් එක ඩිකේ වුණොත් පූසා මැරිලා ඉන්නවා. ඩිකේ වුණේ නැත්නම් පූසා ජීවත් වෙලා ඉන්නවා. අපි ඔබ්සර්ව් කරන්න කලින්. ඒ කියන්නේ අපි පෙට්ටිය අරලා බලන්න කලින්.
එතකොට ඒක තමයි ඉතින් මේ ක්වොන්ටම් සුපර්පොසිෂන් වලින් මේ එක්ස්පෙරිමන්ට් එක එක්ස්ප්ලেইন කරන විදිහ. ඇත්තටම මේ එක්ස්පෙරිමන්ට් එක ඩිසයින් කරේ ෂෝඩින්ගර් මේ ක්වොන්ටම් සුපර්පොසිෂන් කියන එක ක්වොන්ටම් මෙකැනික්ස් ගැන අර තියෙන කන්සෙප්ට් එක නිකන් විහිළුවට ලක් කරන්න. හැබැයි ඇත්තටම අපිට ඒකත් එක්ස්ප්ලেইন කරන්න පුළුවන් ක්වොන්ටම් මෙකැනික්ස් වලින්. ඉතින් මම අර කලින් වීඩියෝ එකේදී එක්ස්ප්ලেইন කරපු ඩබල් ස්ලිට් එක්ස්පෙරිමන්ට් එකෙන් මෙන්න මේ වගේ දෙයක් තමයි වෙන්නේ. ඒ කියන්නේ ඩිටෙක්ටර් එකක් තියන්න කලින් මේ සරවුන්ඩින් එක දන්නේ නැහැ මේ ඉලෙක්ට්‍රොන්ස් වල පාත් එක මොකක්ද කියලා. ඒ නිසා ඉලෙක්ට්‍රොන්ස් ටික ක්වොන්ටම් සුපර්පොසිෂන් එකේ ඉඳලා අර ඉන්ටර්ෆියරන්ස් පැටර්න් එකක් පේනවා ස්ක්‍රීන් එකේ. හැබැයි අපි ඩිටෙක්ට් එකක් තිබ්බ ගමන් ඩිටෙක්ට් එක දැනගන්නවා මේ ඉලෙක්ට්‍රෝන එකේ පාත් එක මොකක්ද කියලා. එතකොට තවදුරටත් ඉලෙක්ට්‍රෝන එකකට බෑ අර unknown quantum superposition state එක මේන්ටේන් කරන්න. ඒක නිසා යාට වෙනවා අර ස්ලිට්ස් දෙකෙන් විතරක් යන්න. ඉතින් එතකොට particle like property එකක් පෙන්නනවා අර ස්ක්‍රීන් එකේ quantum superposition එකෙන් මිදලා. ඉතින් ඒක තමයි ඇත්තටම වෙන්නේ. මම හිතනවා අද මම මේ කරපු වීඩියෝ එකෙන් ඔයාලට ක්වොන්ටම් මෙකැනික්ස් ගැන තිබ්බ ගොඩක් ඩවුට්ස් ක්ලියර් වෙන්නේ නැති කියලා, ගොඩක් තේරෙන්නේ නැති, ගොඩක් මිස්අන්ඩර්ස්ටෑන්ඩින්ග්ස් නැති වෙන්නේ නැති කියලා. ඉතින් ඔයාලට තාමත් මොනවා හරි මේ සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. මම විස්තර කරලා පැහැදිලි කරලා දෙන්නම්. ඒ වගේම දැන් අදට අපි මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරමු. ඉතින් ඊළඟට අපි ආයෙමත් තවත් මේ වගේ ඉන්ටරෙස්ටිං වීඩියෝ එකකින් හම්බෙමු.